නෙතුපියස බුද්ධි පරීක්ෂණ පාඩම් මාලාවෙන් මම එම් වික්‍රමාරච්චි. අද වීඩියෝවේ ජරනල ආශ්‍රිත ගැටලු දෙක කොටස පිළිබඳ අධ්‍යයනයට අවස්ථාව ලබා දෙනවා. මෙවැනි ගැටලු විසඳීම ඔබ දැනටම දන්නවා ඇති. නමුත් තරඟ විභාගයකදී කාලය ඉතා වැදගත් බැවින් පුන පුනා මෙවැනි අභ්‍යාසවල යෙදීමෙන් කෙටි ක්‍රම මගින් ඔබගේ සාර්ථකත්වයට ඔබට ළඟා වනු හැකි වෙනවා. දැන් අපි බලමු ජනන ආශ්‍රිත ගැටලු දෙක කොටස ගැටලු කොහොමද විසඳන්නේ කියලා. එක්තරා ටැංකියක් සම්පූර්ණයෙන් පිරීමට A නලයට විනාඩි 8ක්ද B නලයට විනාඩි 12ක්ද ගත වේ. C නම් නලයෙන් ටැංකිය හිස් කරනු ලැබේ. A B C නල තුනම එකවර විවෘත කළ විට ටැංකිය සම්පූර්ණයෙන් හිස් කිරීමට විනාඩි 24ක කාලයක් ගත වේ. C නලයට ටැංකිය හිස් කිරීමට යන කාලය කොපමණද? මෙයයි අපේ පළමු ගැටලුව. අපි පෙර වීඩියෝවෙන් ලබාගත් අත්දැකීමක් අවබෝධයක් ලබාගත්තා. ටැංකියක් යම් නලයකින් විනාඩි ඒ කාලයක් ගත වෙනවා නම් පිරෙන ප්‍රමාණය එකට ඒ බව ටැංකියක් හිස් කිරීම නලයකට විනාඩි B ගත වෙනවා නම් විනාඩියකදී හිස් වෙන ප්‍රමාණය එකට B බව කියලා අපි දැනගත්තා. එවැනි ගැටලු හැදුවා. එම අවබෝධය අනුව මෙම ගැටලුව විසඳන්න බලමු. සමීකරණ විදියට ලියන්නේ නැතුව අපි සරලාකාරයෙන් මේ විදියට විසඳන්න දැන් බලමු. 1යට A එකතු කිරීම 1යට B අඩු කිරීම 1යට C සමාන වෙනවා 1යට 24ට. එතකොට මේක සුළු කිරීමෙන් අපිට පිළිතුර ලබාගත හැකි බව ඔබට තේරුම් යනවා ඇති. අපි 1යට A කියන්නේ 1යට 8යි 1යට B කියන්නේ 1යට 12යි. ඒ දෙක එකතු කරලා අඩු කරන්න ඕන 1යට C වලින් පිළිතුර ඇවිල්ලා තියෙනවා එක බෙදීම 24ක්. එතකොට අපි මේ 1යට 24 මේ පැත්තට ගේනවා. එතකොට අඩු කිරීම 1යට 24ක් වෙනවා. 1යට C හා පැත්තට ගෙනියනවා. එතකොට 1යට C සමානයි 1යට 8 ධන 1යට 12 ඍණ 1යට 24. මේකේ පොදු හරය 24යි. 8 ඒව 3ක් යනවා 3 වරක් එක 3යි 24ට 12 ඒව 2යි දෙවරක් එක 2යි අඩු කිරීම 24 ඒව 1යි එක් වරක් එක 1යි. මේක සුළු කරාම එනවා 4 බෙදීම 24ක්. එතකොට අපි කිව්වා මේකේ 1 බෙදීම 4 බෙදීම 24 තමයි මෙතෙන්දී පිළිතුර එන්නේ. කොහොම වෙතත් උඩයට මාරු කිරීමෙන් ලවය හා හරය මාරු කිරීමෙන් ටැංකිය හිස් කිරීමට යන ගතවන කාලය ලැබෙන බව මම සඳහන් කරා. එතකොට 24 4න් බෙදුවොත් විනාඩි 6ක් ලැබෙනවා. C නලයෙන් ටැංකිය හිස් කිරීමට එතකොට විනාඩි 6ක් ගත වෙනවා. දෙවෙනි ගැටලුව බලමු. එක්තරා විශාල ජල ටැංකියකට A නලයෙන් මිනිත්තු 10කදී ජලය ලීටර් 200ක් පිරේ. B නලයෙන් මිනිත්තු 15කින් ජලය ලීටර් 450ක් පිරේ. නල දෙකම එකවර විවෘත කළ විට මිනිත්තු 24කදී ටැංකිය පිරේ. ටැංකියේ ධාරිතාව කොපමණද? මේක පොඩ්ඩක් අයිට වැඩිය පොඩි වෙනසක් තියෙනවා. අපි බලමු මෙවැනි ධාරිතාව වගේ ගාණක් ආවොත් කොහොමද මේක සුළු කරන්න කියලා. එතකොට මුලින්ම A නලයෙන් මිනිත්තු 10කදී පිරෙන ප්‍රමාණය ලීටර් කීය කියලාද කිව්වේ අපි 200යි. එතකොට A නලයේ මිනිත්තු 10කදී පිරෙන ප්‍රමාණය 200 නම් A නලයේ මිනිත්තුවකදී පිරෙන ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් 210න් බෙදුවොත් ලීටර් 20යි. එතකොට A නලයෙන් මිනිත්තුවකදී පිරෙනවා ලීටර් 20ක්. මේ වගේ B නලයෙන්ුත් හොයාගන්න අපිට පුළුවන්. B නලයෙන් මිනිත්තු 15කින් පිරෙන ප්‍රමාණය ලීටර් 450යි. එතකොට B නලයෙන්ුත් පුළුවන් මිනිත්තුවකදී පිරෙන ප්‍රමාණය අපිට හොයන්න. 450 15න් බෙදුවම ලීටර් 30ක් ආවා. එතකොට මිනිත්තුවකට නල දෙකම ඇරියොත් කීයක් පිරෙනවද? 20යි ලීටර් එකතු කරනවා 30යි ලීටර් වලට. එතකොට ලීටර් 50ක් පිරෙනවා මිනිත්තුවකදී නල දෙකෙන්ම. එතකොට අපේ ගණනය අහන්නේ මොකද්ද? මිනිත්තු 24කදී ටැංකිය පිරේ ටැංකියේ ධාරිතාව කොපමණද? ධාරිතාව කියන්නේ ටැංකියේ පිරෙන ප්‍රමාණය. එතකොට
මිනිත්තු 24කදී හොයන අපි මිනිත්තුවකදී හෙව්වා. කොච්චරද යන්නේ මිනිත්තුවකදී පිරෙන්නේ කොච්චරද? ලීටර් 50යි. එතකොට මිනිත්තු 24කදී පිරෙන ප්‍රමාණය මොකද්ද කරන්න ඕන? මේ 50 24න් වැඩි කරන්න ඕන. පිරෙන ප්‍රමාණය ලීටර් 1200යි. එහෙනම් ටැංකියේ ධාරිතාව ලීටර් 1200යි. ඊටමත් සරලයි නේද? තවත් ඒ ආකාරයෙන්ම ගැටලුවක් අපි බලමු. එක්තරා ටැංකියක් සම්පූර්ණයෙන් පිරවීමට A නලයට විනාඩි 12ක්ද B නලයට විනාඩි 6ක්ද C නලයට විනාඩි 4ක්ද ගත වේ. නල තුනම වරකට විනාඩිය බැගින් විවෘත කළ තැබුවේ නම් ටැංකිය පිරීමට ගතවන කාලය සොයන්න. මෙහිදී මේ ගැටලුවේ පොඩි වෙනසක් තියෙන්නේ මොකක්ද? නල තුනම වරකට විනාඩිය බැගින් විවෘත කළ තැබුවේ නම්. එතන විතරයි වෙනසක් තියෙන්නේ. නැත්තම් අපි වෙන ගණන් වල වගේම තමයි. අපි බලමු ඒ නලයෙන් විනාඩියකට පිරෙන ප්‍රමාණය එතකොට හොයන්න පුළුවන්. අපි මේ මුකුත් දාන්න තෝ ටට්ටක් ගාලා අපිට දැන් හදන්න පුළුවන්. ඒ නලයෙන් විනාඩියකට පිරෙන ප්‍රමාණය කොහොමද? 1/12යි. B නලයෙන් විනාඩියකට පිරෙන ප්‍රමාණය එතකොට කොහොමද ගන්නෙ? 1/6යි. C නලයෙන් විනාඩියකට පිරෙන ප්‍රමාණය කොහොමද ගන්නෙ? 1/4යි. ඒ ටික දැන් අපිට කටපාඩමින්ම ලියා ගන්න පුළුවන්. එතකොට පෙර පරිදිම නල තුනම එකවර විවෘත කළ විට පිරෙන ප්‍රමාණය කොහොමද අපි ගන්නෙ? 1/12 එකතු කිරීම 1/6 එකතු කිරීම 1/4. මේ ටික ඉතා සරලයි. දැන් මේකේ කුඩා පොදු ගුණාකාරය හෙව්වා 12 ගන්නවා 12ට 1යි එක්වරක් 1යි 6ට 2යි දෙවරක් 1 2යි 12ට 4 ඒව 3යි තුන්වරක් 1 3යි සුළු කරා මෙනෝ 6/12. එතකොට මේකේ මොකක්ද අපි ගන්න ඕනේ 1/6/12 අපිට එන්නේ. ඒතර පරස්පරය ගන්න කියලා අපි කියලා තියෙනවානේ. අපිට මේ වෙලාවට බුද්ධි පරීක්ෂණය ගැටුවලදී මේක 1/6 ලියලා ඉන්න අපහසුයි. ඒ නිසා අපි පරස්පරය ගන්නවා 12/6 විනාඩි 2යි. එතකොට අන්න අපි ඉස්සෙල්ලා කිව්වා මේ ගානේ පොඩි වෙනසක් තියෙනවා කියලා. නල තුනම වරකට විනාඩිය බැගින් නල තුනම විවෘත කරනවා කියනවා. එතකොට ටැංකිය පිරීමට ගතවන කාලය කොච්චරද? විනාඩි 2යි. වරකට විනාඩිය බැගින් නල 3ක් තියෙනවා. එතකොට විනාඩි 2 3න් වැඩි කරාම විනාඩි 6යි. පිළිතුර විනාඩි 6යි. 3 හා 4 වීඩියෝ වලින් ඔබ ජලනලාශ්‍රිත ගැටලු කීපයක් ඉතා සරලව ඉගෙන ගත්තා. සරල තත්ත්වයේ ඉඳලා සංකීර්ණ ගැටලුව දක්වා අපි අධ්‍යයනය කළා. බුද්ධි පරීක්ෂණයේ ගැටලුවලදී සංකීර්ණව හිතනවට වඩා පොඩි කටුසටහනක් ඇඳ සරලව මේ ආකාරයට සුළු කිරීමෙන් මෙවැනි ගැටලු හැකි ඉක්මනින් විසඳීමට පුළුවන්. ඒ සඳහා ශක්තිය ලැබේවායි මම පතනවා. නැවතත් වෙනත් අලුත් වීඩියෝවකින් හමු වෙමු. අලුත් වීඩියෝ ගැමූ සැනින් නොටිෆිකේෂන් ලබා ගැනීමට මේ වීඩියෝව ලයික්, ෂෙයා, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.